පරිසයින් සහ සද්දූකයෝ යේසුස් ක්‍රිස්තුස් විසින් සිදු කළ සියලුම අද්භූත හා ලකුණු තමන්ගෙම ඇස්වලින් දැක තිබුණ. ඔවුන්ගේ හදවතේ දැඩි බව නිසා ඔහුට විශ්වාස නොකළා. එනිසා ඔවුන්ට යේසුස් ක්‍රිස්තුස්ගේ වචන අසා ඒ අනුව ජීවිතය ගත කිරීමට තමන්ව කැප කළ නොහැකි වුණා. ඒ වෙනුවට ඔවුන් තවදුරටත් ඔහුට විරුද්ධව ක්‍රියා කළා. දෛනික භාවනා. ඉන්පසුව පරිසයන් සහ සද්දූකයෝ එහි පැමිණි ඔහුට උත්සාහයක් දමා ස්වර්ගයෙන් ලකුණක් පෙන්වන්නයි ඔහුගෙන් ඉල්ලුවා. මැත්තෙව් 10:1 පරිසයන් සහ සද්දූකයෝ යේසුස් ක්‍රිස්තුස්ගේ කාලයේ ප්‍රමුඛ ආගමික නායකයෝ විය. ඔවුන් අතරින් පරිසයන් තමන් දෙවියන් විසින් වෙන් කර ඇති බව සිතාගෙන යුදයන් තම ආගමික චාරිත්‍ර හා සම්ප්‍රදායන් දැඩිව අනුගමනය කළ යුතු බව ඉතා අවධානයෙන් උගන්වා තිබුණා. අවාසි ඔබට ලේඛකයින් සහ පරිසයනි වංචකයිනි. ඔබලා සුදු කරපු සුසාන භූමියක් වගේ පිටින් ලස්සනට පේනවා. නමුත් ඇතුලේ මල මිනිස් ඇට සහ සියලු අපවිත්‍රතාවයින් පිරී තිබෙනවා. මැත්තෙව් 23:27 එමෙන්ම සද්දූකයෝද ආගමික චාරිත්‍ර අනුගමනය කළද ඔවුන්ට පාලනය කළ රෝමයන් සමග සමානියත්වයෙන් සිටියා. ඔවුන් තමන්ට පහසු ලෙස තම ආත්මික මූලධර්ම වෙනස් කරගන්නවා. නැවත උත්ථානයක් නැහැ කියලා අවධාරණය කළේ මේ මිනිසුන් තමයි. පරිසයන් සහ සද්දූකයෝ දෙදෙනාම ශාස්ත්‍රයේ පිළිවෙලින් හොරින් දැනුවත් වූයේ. කෙසේ වෙතත් ඔවුන්ගේ සමහර විරෝධාභාසී ආඩම්මේ මතවාද හේතුවෙන් පරිසයන් සහ සද්දූකයෝ හැම විටම එකිනෙකාට විරුද්ධව සිටියා. වාද විවාද වලට සහ තර්ක වලට යෙදෙමින් සිටියා. මෙහිදී යේසුස් ක්‍රිස්තුන් වහන්සේ පරීක්ෂා කිරීම සඳහා ඔහුගෙන් ස්වර්ගෙන් ලකුණක් පෙන්වන්න කියලා ඉල්ලුවා. නමුත් දෙවියන්ගේ වචනේ පැහැදිලිව කියනවා ඔබේ දෙවියන් වහන්සේ පරීක්ෂා නොකරන්න කියලා. ඔබ අතරේ සිටින ඔබේ දෙවියන් වහන්සේ ඊර්ෂ්‍යාකාර දෙවියෙක් වන නිසා ඔබේ දෙවියන් වහන්සේගේ කෝපය ඔබට එල්ල වී ඔබ පොළොව මතු පිටින් විනාශ නොකරන ලෙස සැලකිල්ලෙන් සිටින්න. ඔබේ දෙවියන් වහන්සේ පරීක්ෂා නොකරන්න. ඔබ මස්සාහිදී ඔහු පරීක්ෂා කළා වගේ. දෙවියන්ගේ නියමයන් 6:15-16 දක්වා වචන. එහෙත් ඔවුන් උසස්ම දෙවියන් වහන්සේ පරීක්ෂා කර ඔහුගේ සාක්ෂි රඳවා නොගෙන තම පියන් වගේම ආපසු හැරී විශ්වාසය නැතිව හැසිරුණා. ඔවුන් වංචාකාරී ඊතලයක් වගේ මගහැරන. ඔවුන්ගේ උසස් ස්ථානවලින් ඔහුගේ කෝපය උදෙසා ඔහු උත්ප්‍රේරණය කරා. ඔවුන්ගේ කැටයම් රූපවලින් ඔහුට ඊර්ෂ්‍යා ඇති කළා. සංහිඳ 78 පද 76 ඉඳලා 78. යේසුස් ක්‍රිස්තුස් විසින් සිදු කළ සීලුම ආශ්චර්ය හා ලකුණු තමන්ගේම ඇස්වලින් දැක තිබුණත් ඔවුන්ගේ හදවතේ දැඩි බව නිසා ඔහුට විශ්වාස නොකළා. ඒ නිසා ඔවුන්ට යේසුස් ක්‍රිස්තුස්ගේ වචන අසා ඒ අනුව ජීවිතය ගත කිරීමට තමන්ම කැප කළ නොහැකි වුණා. ඒ වෙනුවට ඔවුන් ඔහුට විරුද්ධව ක්‍රියා කරමින් දිගටම ගියා. ඒත් ඔවුන් යේසුස්ගෙන් තවත් ලකුණු ඉල්ලමින් සිටියා. ඉමෙන්ම අපගේ ජීවිතවලත් අපි කොච්චර ආශ්චර්ය හා ලකුණු අත්විඳිලා තිබුණත් දෙවියන් වහන්සේගේ වචනයට අනුගත නොවන්නේ නම් ඒ විශ්වාසයේ අර්ථහී වෙනවා. බොහෝ දෙනා කියනවා දෙවියන් වහන්සේ මගේ ජීවිතයේ මේ එක් ආශ්චර්යය සිදු කළොත් ඒක මට ප්‍රමාණවත් කියලා. ඒකට පස්සේ මං ජීවත් වෙනවා. ඔහු වෙනුවෙන් සම්පූර්ණයෙන්ම සාක්ෂියක් කළා. කෙසේ වෙතත් ඔවුන්ගේ හදවතේ දැඩි බව නිසා ඒක ලැබුණාට පස්සෙවත් ඔවුන්ට දෙවියන් වහන්සේට සැබෑවටම අනුගත වෙලා ජීවත් වෙන්න බෑ. යුදයන් ලකුණු ඉල්ලනවා. ග්‍රීකයන් දැනුම සොයනවා. 1 කොරින්ති 1:22 වචනය. මහත්මයා වූ යේසුස් ක්‍රිස්තුස්ගේ කරුණාව, පියාණන්ගේ ආදරය සහ පුදබර ආත්මයන්ගේ සංගමය ඔබ සමග වේවා. ආමෙන්.